කෝපි කඩේ නරඹන හුඟක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ කෝපි කඩේ කියන නම මේකට ලැබුණේ කොහොමද කියලා. ඒකට පොඩි කතාවක් තියෙනවා. රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය ආරම්භ වෙන්න ඉස්සර කොටිම කියනවා නම් රූපවාහිනී සේවාවන් එන්න ඉස්සර තිබුණේ ගුවන් විදුලිය තමයි අපිට යමක් දැනගන්න තිබුණේ. මේ ගුවන් විදුලිය පටන් ගන්න යනකොට ගුවන් විදුලියේ තිබුණු විවිධ වැඩසටහන් තිබුණා. ඒ වැඩසටහන් අතර දැන් අද තියෙන්නේ රූපවාහිනී වැඩසටහන් අපිට නරඹන්නේ. ගුවන් විදුලියේ කාලේ තිබුණේ නරඹනවට වඩා කනෙන් අහන්න ශ්‍රවණය කරන්න තමයි හුඟක් වැඩසටහන් තිබුණේ. ඒ කියන්නේ නාට්‍ය, කෙටි කතා, ඒ වගේ බොහෝ දේවල් තිබුණා. ඒ කාලේ හුඟක් අපිට තිබුණා නාට්‍ය. ගුවන් විදුලි නාට්‍ය. ඒ ගුවන් විදුලි නාට්‍ය වල තියෙන්නේ දැන් රූපවාහිනී නාට්‍ය වගේම තමයි. හැබැයි ඒකේ දකින්න දෙයක් නැහැ. අහලා තමයි අපිට රස විඳින්න තියෙන්නේ. ඒ කාලේ පටන් ගත්තා ගුවන් විදුලි නාට්‍ය. ඒ නාට්‍ය වල එක නාට්‍යයක් තමයි ඒ කාලේ තිබුණේ. කොටස් වශයෙන් යනවා. මේ සතියකට එකක් බැගින් ඊළඟට ඊළඟ සතිය තව එකක්. මේ ඔක්කොගෙම තිබුණේ ඔක්කොටම නමක් දාලා තිබුණා. ඕපි කඩේ කියන නමත් මේකට ඇතුළත් වුණ එක්තරා මේ විචිත්‍රාංගයක් තමයි. ඒ කෝපි කඩේ කියන්නේ කෝපි කඩේට රැස් වෙනවා සෙනග ගමේ ඉන්න අය රැස් වෙලා ඉතින් ඉදිරියදා කතා බහ කරන දේවල් ආගමික දේවල් වෙනත් දේවල් විනෝදාත්මක දේවල් අර කඩේට තමයි කවුරුත් රැස් වෙන්නේ යන්දාවට. රැස් වෙලා ඒ කතා බහ කරන විදියට තමයි ගියේ. ඉතින් ඕකට ඒ කාලේ ඕක නම දැම්මේ ඒ කාලේ මේ ගුවන් විදුලි සංස්ථාවේ හිටපු මේ තේවිස් කුරුගේ මහත්තයා තමයි ඒ කාලේ ගිය නාට්‍යයට නම දැම්මේ. ඕපි කඩේ කියලා. ඉතින් ඒ විදිහට තමයි ඊට පස්සේ දැන් ITN එකටත් ITN කියන්නේ ස්වාධීන රූපවාහිනියට සේවයට පැමිණුණාම තේවිස් කුරුගේ මහත්තයා මේ විදිහේ නාට්‍යයක් අපි ඒ කාලේ ගුවන් විදුලියේ තිබුණා වගේ නාට්‍යයක් රූපවාහිනියත් කරමු කියලා සාකච්ඡා වෙලා ඒ කතා කරනකොට මේකට මොකක්ද අපි නම දාන්නේ කියනකොට තේවිස් කුරුගේ මහත්තයා අර කලකට හේත අපි ගුවන් විදුලියේ තිබ්බනේ නාට්‍යයක් කෝපි කඩේ කියලා ඒ නමම අපි මේකටත් යොදාගමු කිව්වා. ඊට පස්සේ අනිත් හැමෝම කැමති වුණා ඒක වැඩිය හොඳයි. සතිය ඒ කඩේට රැස් වෙලා සාකච්ඡා කරන විදිහේ වැඩසටහන. මේ කෝපි කඩේට නම වැටුනේත් ඔය විදිහටයි. අර තේවිස් කුරුගේ මහත්තයා තමයි යෝජනා කළේ. අනිත් හැමෝමත් ඒකට කැමති වුණා.